යේසු පීඨයි සුබ උදෑසනක් සෑම කෙනෙකුටම. අද දවසෙත් අපි දෙවියන් වහන්සේගේ වචනේ සමග අපි ඉදිරියට යමු. පසුගිය දවස්වල අපි බැලුවා අපිට එන්නා වූ පරීක්ෂාවල් වලින්, පීඩාවල් වලින් අපි ජයගන්නේ කොහොමද කියන එක. පරීක්ෂාව ඉවසන මිනිසයා වාසනාවන්තයෙක් කියන අපි දෙවියන් වහන්සේගේ වචනේ බැලුවා. ඒකම පරීක්ෂාවෙන් පලා යන්න ඕනේ කියලා අපි බැලුවා යෝසප්ගේ ජීවිතේ. යෝසප් ටාපුවේ දරුණු භයානක පරීක්ෂාවෙන් ඔහු පලා ගිහිල්ලා ඔහු ජයගත්තා. ඒ වගේම අද දවසේ අපි බලන්නට යනවා ඇයි අපිට පරීක්ෂාවල් පැමිණෙන්නේ කියන කාරණේ ගැන. අද දවසේ අපි බලන්නට යනවා ඇයි කිතුණුවන්ට පරීක්ෂාවල් පැමිණෙන්නේ. හරි. දැන් කිතුණුවන්ට පරීක්ෂාවල් පැමිණෙන්නේ මූලික හේතුව තමයි යක්ෂයා අපිත් එක්ක තරහයි. යක්ෂයා අපිත් එක්ක ඊරිසියයි. අනික යක්ෂයා අපිට බයයි. ඒ නිසා තමයි යක්ෂයා අපිව පරීක්ෂාවට ලක් කරන්නේ. හරි. එතකොට ඇත්තටම යක්ෂයා කියන්නේ මෝඩෙක්. යක්ෂ බලවේගය මෝඩ බලවේගයක්. ඉතින් අපිව පරීක්ෂාවට ලක් කරලා අපිව පරාජය කරන්න බෑ. හරි. ඒ නිසා අපි දැනගනිමු මේ උදෑසන අපිට පරීක්ෂාවල් පැමිණෙන්නේ දැන් අපි දේව දරුවන් නිසායි. අපි දෙවියන් වහන්සේගේ ආත්මය ලැබපු සෙනගක් නිසායි. උන්වහන්සේගේ නාමය තරණ සෙනගක් නිසා තමයි යක්ෂයා අපිට ගල් ගහන්නේ. පරීක්ෂාවල් එවන්නේ අපි අහලා තියෙනව නේද? අඹ ගස් වලට ගල් ගහන්නේ අඹ කඩන්න. පළ තියෙනකොට තමයි ගල් ගහන්නේ. ඒ නිසා අපි පළ තිබෙන සෙනගක්. අපි බලයලත් සෙනගක්, අපි ආශිර්වාදලත් සෙනගක්. යක්ෂයාට බලාගෙන ඉන්න බෑ. යක්ෂයා බලන්නේ අපිට පොඩි පොඩි ගල් ගහනවා අපේ ජීවිතේට. අපි වටන්න, අපි පරාජය කරන්න, අපි දුකටපත් කරන්න. ඉතින් මේ උදෑසන අපි දැනගනිමු පරීක්ෂාවල් යක්ෂයා ගේන්නේ අපි දේවදරුවෝ නිසා. අපිට විශාල ජයග්‍රහණයක් තියෙනවා. යක්ෂයා දකිනවා ඒක. අපිට ඉදිරියේ දෙවියන් වහන්සේ තුල තිබෙන විශාල ජයග්‍රහණය යක්ෂයා දකිනවා ප්‍රේමවන්ත සහෝදර සහෝදරිය. ඒකයි අපේ කකුලෙන් අදින්නේ. හොඳට දැනගන්න. අපි ජයග්‍රාහී සෙනගක්. හලෙලුයා. අපි වාසනාවන්ත සෙනගක්. අපි බලයේ සෙනගක්. එනිසා යක්ෂයා නිතරම එනවා. දැන් ඔබ ජේසුස් වහන්සේගේ ජීවිතය ගත්තම ජේසුස් වහන්සේට දවස ගානේ යක්ෂයා නොයෙකුත් දේවල් ගෙනාවා. උන්වහන්සේ විනාශ කරන්න. උන්වහන්සේගේ ගමන නවත්වන්න. උන්වහන්සේගේ සැලසුම් නවත්වන්න. ඒ වගේ තමයි. අපි උන්වහන්සේගේ දරුවෝ, උන්වහන්සේගේ ආත්මය අපි ලබලා තිබෙනවා. අපි උන්වහන්සේගේ ලේවලින් ඉපදිලා තිබෙනවා. ඒ නිසා අපිට නිතරම පහර ගහන්න බලනවා යක්ෂයා. පහර ගැවුවට වැඩක් නැහැ. ඒ හැම පහරක්ම පරාජය කරන ඵලය උන්වහන්සේ අපිට දී තිබෙනවා. හලෙලුයා. මේ උදෑසන අපි බයිබල් පදයක් බලමු. කොලොස්සි දෙවනි පරිච්ඡේදයේ 9-10යි. කොලොස්සි දෙවනි පරිච්ඡේදයේ 9-10 කියනවා උන්වහන්සේ තුල දේවත්වයේ සියලු සම්පූර්ණකම ශරීරාකාරයෙන් වාසය කරන්නේය. සියලු අධිපතිකමේද බලයේද හිසවන උන්වහන්සේ තුල නුඹලා පූර්ණව සිටින්නෝය. හොඳට අහගන්න මම තව පාරක් මේ බයිබල් පදේ කියවන්නම්. උන්වහන්සේ තුල දේවත්වයේ සියලු සම්පූර්ණකම ශරීරාකාරයෙන් වාසය කරන්නේය. සියලු අධිපතිකමේද බලයේද හිසවන උන්වහන්සේ තුල නුඹලා පූර්ණව සිටින්නෝය. නිසා අපි දැනගනිමු මේ උදෑසන අපි උන්වහන්සේ තුල උන්වහන්සේගේ බලයෙන් පූර්ණ වෙච්ච සෙනගක්. උන්වහන්සේගේ දේවත්වය අපේ ශරීරයේ නිතරම ක්‍රියා කරනවා. හලෙලුයා. ශුද්ධාත්මයන් වහන්සේ අපි තුල ඉන්නවා. අපි තුලට පැමුණා. අපි උන්වහන්සේගේ ශුද්ධ මාලිගාව. අපි තුල බලවත් ලෙස මේ දේවත්වය ක්‍රියා කරනවා. මුළු ශරීරය පුරාවට ක්‍රියා කරනවා. ඒ වගේම උන්වහන්සේගේ ඵලය අපේ ජීවිතේ තියෙන්නේ. අපි උන්වහන්සේට අයිති උන්වහන්සේගේ සැබෑ දරු කැලක්. ඉතින් මෙන්න මේකයි හේතුව යක්ෂයා අපිට ගල් ගහන්නේ, පරීක්ෂාවල් ලෙවන්නේ, පහර ගහන්න උත්සාහ කරන්නේ, අපිව වටන්න උත්සාහ කරන්නේ මෙන්න මේ හේතුව නිසායි ප්‍රේමවන්ත සහෝදර සහෝදරිය. ඒ නිසා ඔබ කැළඹෙන්න එපා. ඔබ බය වෙන්න එපා. ඔබ පරීක්ෂාවක් එනකොට ඔබ සතුටු වෙන්නට අවශ්‍යයි. මම නම් මගේ ජීවිතේ මට පරීක්ෂාවල් එන විට මම ප්‍රීති වෙනවා. අත්පොලසන් දෙනවා මම. ඇයි? ඒකට හේතුව ඇයි? මම ඵලයේ දරුවෙක් නිසායි. මගේ තියෙන ජයග්‍රහණ යක්ෂයා දකින නිසායි මාව වටන්න හදන්නේ. මම වැටෙන්නේ නැහැ. මගේ ජයග්‍රහණය කරා මම ඉදිරියටම ගමන් කරනවා. හලෙලුයා. ඔබ මේ තීරණය ගන්න මේ උදෑසන ඔබට එන පොඩි පරීක්ෂාවල් දිහා බලන්න එපා. පරීක්ෂාවල් ගැන කතා කරන්න එපා. දෙවියන් වහන්සේ තුල අපිට තිබෙන විශාල ජයග්‍රහණයේ උරුමය ගැන ඔබ කතා කරන්නට අවශ්‍යයි. හලෙලුයා. දේවානුභාවයේ දේවත්වය අපේ මුළු ශරීරයේ වාසය කරනවා. ශුද්ධාත්මයන් වහන්සේ ක්‍රියා කරනවා. සියලු අධිපති කමේද ඵලයේද හිසවන උන්වහන්සේ තුල අපි පූර්ණව සිටිනවා. හලෙලුයා. අපි ජයගත් සෙනගක්. අපි ජයග්‍රාහී සෙනගක්. හලෙලුයා. අපි වාසනාවන්ත සෙනගක්. හලෙලුයා. ඔබ ජේසුස් වහන්සේ පැනඳගත්තා කියන්නේ උන්වහන්සේගේ ලේවලින් ඔබ ඉපදුනා කියන්නේ, ආත්මෙන් ඉපදුනා කියන්නේ ඔබ තමයි මේ පොළවේ ඉන්න බලගතුම කෙනා. හලෙලුයා. ඔබට වඩා බලගතුෙක් නැහැ. ඔබ දෙවියන් වහන්සේගේ දේවදරුවෙක්. යක්ෂ පළකොටු පිඳ හෙළන කෙනෙක්. ඔබ යක්ෂයාට පහර ගහන කෙනෙක්.
යක්ෂයා බයට තමයි අපි පහර ගන්න ඉස්සරින් ඌ අපිට ඔය චූටි මේ පරීක්ෂාව ලෙවන්නේ. ඒ නිසා ඔබ ඉදිරියට ඉහළට යන්නට අවශ්‍යයි. මම තව බයිබල් පදයක් ඔබට පෙන්වන්නම්. ලූක් සුභාරංචියේ 8 වෙනි පරිච්ඡේදයේ 23 ඉඳන් මම ඔබට කියවන්නම්. ඔබ හොඳට අහුම්කම් දීලා මේ අද උදෑසන ඔබට ලැබෙන අනර්ග පණිවිඩය තේරුම් ගන්නට අවශ්‍යයි. හalleluya. ලූක් 8:22 සිට. තවද ඒ දවස්වලින් එකකදී උන්වහන්සේ තමන් ගෝලයන් සමග ඔරුවට නැගී අපි විලෙන් එගොඩට යමු යයි ඔවුන්ට කීසේක. එවිට ඔහු ඔරුව දියත් කළෝය. ඔවුන් යාත්‍රා කරද්දී උන්වහන්සේ නිදාගත්සේක. එකල මහත් කුණාටු කුලඟක් විලට පහත් වී ඒ පිට හැමුවේය. ඔරුවට වතුර පිරෙමින් ඔහු ආන්ත්‍රායට පැමිණියෝය. ඔහු උන්වහන්සේ ළඟට ඇවිත් උන්වහන්සේ පුබුදවා ආචාර්යනි අපි විනාශ වෙමු යයි කීවෝය. උන්වහන්සේ පිබිද සුළඟටත් රැළටත් සැර කළසේක. එකල ඒවා නැවතී නිශ්චල විය. උඹලාගේ ඇදහිල්ල කොයිදයි උන්වහන්සේ උන්ට කීසේක. ඔහු බයව විස්මපත් වෙමින් උන්වහන්සේ කවුද? උළඟටත් වතුරටත් අන කරන විට ඒවා පවා උන්වහන්සේට කීකරු වෙති කියා ඔවුනොවුන් කතා කළෝය. ඔහු ගලීලය ඉදිරියේ තිබෙන ගෙරසේනයන්ගේ රටට පැමිණියෝය. උන්වහන්සේ ගොඩ බැස්ස කල නුවරින් පිට වූ යක්ෂා වේශ වූ මිනිසෙක් උන්වහන්සේට සම්බුණේය. ඔහු බොහෝ කලක සිට ඇඳුම් නොහැඳ සිටියේය. ගේක නොව සොහොන් ගෙවල් වල විසුවේය. ඔහු යේසුස් වහන්සේ දැක මුරගසා උන්වහන්සේ ඉදිරියේ වැටි මහෝත්තම දෙවියන් වහන්සේගේ පුත්‍ර වූ යේසුස් වහන්සේ ඔබට මාගෙන් කම මොකද? මට වද නොදෙනමෙන් ඉල්ලමි මහත් හඬින් කීවේය. මක්නිසාද ඒ මිනිස්යාගෙන් දුරුවෙන්ට උන්වහන්සේ අශුද්ධ ආත්මයට අනකලසේක. අශුද්ධ ආත්මය වනාහි නොඑක්වර ඔහු අල්ලාගත් බැවින් ගම්මැල් වලින්ද විලංගු වලින්ද බැඳ ඔහු රැකවල් කරන ලද්දේය. ඔහු වනාහි බැඳුම් කඩා දැමුවේය. යක්ෂයා විසින් වනාන්තරවලට ඔහු එළවන ලද්දේය. දැන් ප්‍රේමන්ත සහෝදර සහෝදරිය අපි දකිනවා මේ ස්ථානයේ යේසුස් වහන්සේ ඔරුවෙන් ගෝලියොත් සමග කොහෙටද යන්නේ? මේ ලෙගියොන් කියන යක්ෂයා වැහිච්ච මිනිහව සුව කරන්න. තේරෙනව නේද? ගෙරසේනයන්ගේ රටට උන්වහන්සේ ගිය ගමනකදී හරි මේ යක්ෂෝ පර ගානක් වැහිලා හිටපු මේ ලෙගියොන් සුව කරන්න යන ගමන මැද්දේ මොකද වුනේ? යක්ෂයා දැක්කා මේ ජයග්‍රාහී ගමනක් යේසුස් වහන්සේ ගමන් කරන්නේ. යක්ෂයා දැක්කා. මොකද මේ මිනිස්යාව සුව කරපුවාම මේ මුළු රටම මුළු ගමම උන්වහන්සේ පිළිගන්නවා. උන්වහන්සේ පිළිගත්තා. අපි අවසාන පදේ දකිනවා. 39 වෙනි පදේ දකිනවා. යේසුස් වහන්සේ තමාට කොපමණ මහත් දේවල් කළසේක කියා නුවර මුළුල්ලේ ප්‍රසිද්ධ කළේය. එතකොට මේ විශාල ජයග්‍රාහී ගමනක් යේසුස් වහන්සේ ගියේ. යක්ෂයා ඔක දැක්කා. දැකලා තමයි කුණාටු එව්වේ. සුලි සුළඟ එව්වේ මේ ගමන නවත්තන්න. හරි අපි හොඳට තේරුම් ගනිමු. යක්ෂයා අපි දිහා බලාගෙන ඉන්නේ. අපේ ජයග්‍රහණය දිහා ඌ බලාගෙන ඉන්නේ. අපේ ජයග්‍රාහී ගමන් ගැන ඌ බලාගෙන ඉන්නේ. ඒ නිසා අපිට උන්වහන්සේ දීලා තිබෙන ආධිපත්‍ය බලය පාවිච්චි කරලා සියලු බාධාවල් පරීක්ෂාවල් අපි බිඳ හෙළලා අපි ඉදිරියට ගමන් කරන්නට අවශ්‍යයි. හalleluya. යේසුස් වහන්සේ ඒ ජයග්‍රාහී ගමන මැද්දේ ආපු කුණාටුවට අණ කෙරුවා. සුලි සුළං වලට අණ කෙරුවා. වතුරට අණ කරලා ඒවා සම්පූර්ණයෙන්ම නවත්තලා ඔහු ගමන කන්ටිනියු කෙරුවා. ගමන දිගටම ගමන් කෙරුවා. හalleluya. ගොඩ බැස්සා. ඔහු ගිය රටට ගොඩ බැස්සා. මේ ගමට ගොඩ බැහැලා උන්වහන්සේ ගිය ක්‍රියාව සම්පූර්ණ කෙරුවා. ලෙගියන්ගේ ජීවිතේ වහගෙන හිටපු හැම යක්ෂ බලකොටුවක්ම පිළිහෙලලා ඔහු ඇඳුම් නැතුව හිටපු පුද්ගලෙක්. ඊට පස්සේ ඔහු ඇඳුම් ඇඳලා ලස්සන්ට යේසුස් වහන්සේ සමග ගමන් කෙරුවා. හalleluya. මුළු ගමම දැක්කා මේ ජයග්‍රහණය. ඊට පස්සේ මුළු ගමම යේසුස් වහන්සේ දෙවියන් වහන්සේ කියලා පිළිගන්නවා. හalleluya. ඉතින් ප්‍රේමන්ත සහෝදර සහෝදරිය අද දවසේ ඔබ මේ වචනෙන් දැනගන්න ඉගෙන ගන්න. ඔබත් හැමදාම උන්වහන්සේව පැලඳගෙන ඔබත් ගමන් කරන්නේ ජයග්‍රාහී ගමනක්. යක්ෂයාට බලාගෙන ඉන්න බෑ. ඒ ජයග්‍රහණය නැති කරන්න යක්ෂයා කුණාටු එවනවා, ප්‍රශ්න එවනවා, පීඩා එවනවා, කරදර එවනවා. ඔබ ඒ වලට ඉඩ දෙන්න එපා. යේසුස් වහන්සේ මේ විල මැද්දේ ඒක නැවැත්තුව උන්වහන්සේගේ ආධිපත්‍ය බලයෙන් ඒ වගේ ඔබට විරුද්ධව එන හැම බාධාවක්ම දුරු කරලා ඒව විනාශ කරලා ඒව උටින් පැනලා ඔබට තිබෙන දෙවියන් වහන්සේ තුළ තිබෙන ජයග්‍රහණය උරුම කරගන්නට ඔබ දිගටම ගමන් කරන්නට අවශ්‍යයි. හalleluya. යක්ෂයාට ඉඩ දෙන්න එපා. පරීක්ෂාවල වලට බය වෙන්න එපා. ඔබට දෙවියන් වහන්සේ දීලා තිබෙන්නේ ඵලයේ ආත්මයක්. හalleluya. ඔබට දීලා තිබෙන්නේ බය අදුකමේ ආත්මයක් නෙමෙයි. ඵලයේ ආත්මයක්. හalleluya. ඒ වගේම උන්වහන්සේ තුල උන්වහන්සේගේ දේවානුභාවයෙන් පූර්ණ වෙච්ච කෙනෙක්. ඔබ බලගතුෙක්, බල සම්පන්නෙක්. ඔබ පරාජය කරන්න කාටවත් බෑ. ඔබ පරාජය කරන්න කාටවත් ඉඩ දෙන්නත් එපා. ඔබ තුල ඉන්න තැනන් වහන්සේ බලවන්තයි. උන්වහන්සේ නිතරම ක්‍රියා කරනවා. උන්වහන්සේ නිතරම අපිට ජය දෙන දෙවියන් වහන්සේ. හalleluya. එමනම් හැම කෙනෙකුටම යේසු පීඨයි සුබ දවසක්.
යි.